ඉතින් මෙයාලා විතරලා ඉන්නේ ඔෂරි කිඩ් channel එකත් එක්ක කරන පළවෙනි collaboration video එකත් එක්ක. ඉතින් මේ collaboration video කරන්න ගොඩක්ම හේතු වෙච්ච දෙයක් තමයි ඔෂරි කිඩ් channel එකට මේ වුණාට subscribersලා 1k සීමාව පහ කරලා තියෙනවා. ඉතින් ඒකට ගොඩක් thanks කරන්න ඔයාලට. ඔයාලා තමයි channel එක මේ වෙද්දි මෙන්න මේ තැන තියෙන්නේ. ඉතින් ගොඩක් thank you ඔයාලට. ඒතරත් නෙමෙයි මාත් එක්ක මේ collaboration video එක කරන්න YouTube එකේ 3 දෙනෙක් එකලා ඉන්නවා. ඒ YouTube එකේ 3 දෙනා තමයි Eiffel Creation YouTube channel එකේ ශවින් අයියා, SL Asset Technique YouTube channel එකේ ජසිදු අයියා. ඒතරත් නෙමෙයි අයොත් Gaming YouTube channel එකේ අයොත් අයියා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි අයියේ. මොකද මාත් එක්ක මෙන්න මේ collaboration video කරන්න එකතු වුණාට thanks අයියා ඔයාලට හැමෝටම. ඒතරත් නෙමෙයි මේ YouTube ලා 3 දෙනාගෙන් ප්‍රශ්න 3ක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්න තුන තමයි අයියා YouTube පටන් ගත්තේ වගේ YouTube ස්ටෝරි මොකද්ද? YouTube අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ කියලා. අපි එන දැන් බලමු මෙන්න මේ YouTube ස්ටෝරි තුන් දෙනා කොහොමද මෙන්න මේ ප්‍රශ්න තුනට උත්තර දෙන්නේ කියලා. Welcome to Oceanic YouTube channel. ඉස්සෙල්ලාම වීඩියෝ එකට යන්න කලින් මම ඔෂලවල්ලිට තෑන්ක්ස් කරලා ඉන්නවා මාවත් මේ වීඩියෝ එකට ජොයින් කරගත්තට. ඉතින් thank you ඔෂලවල්ලි මාවත් මේ කලබ් වීඩියෝ එකට එකතු කරගත්තට. ඉතින් ඔෂලවල්ලි මේ වෙනකොට subscribe 1000 සීමාව පහු කරලා තිනවා. ඉතින් ඒකටත් congratulations කියලාම අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔෂලවල්ලි මගෙන් ප්‍රශ්න 3ක් අහලා තිනවා. අපි දැන් බලමු ඒ ප්‍රශ්න තුනට මම දෙන උත්තර මොනවද කියලා. ඉතින් ඔෂලවල්ලි මගේ පළවෙනි ප්‍රශ්න විදිහට අහලා තියෙන්නේ ඇයි මම YouTube පටන් ගත්තේ කියලා. ඉතින් යාළුවනේ ඇත්තටම මම YouTube පටන් ගන්න පළවෙනිම හේතුව තමයි YouTube එක හරහා ප්‍රසිද්ධ වෙන්න, ඊට පස්සේ YouTube එක හරහා ඉන්කම් එකක් ගන්න. ඉතින් මේ වගේ ගොඩක් හේතු තිබ්බා ඇත්තටම YouTube එක පටන් ගද්දී. ඒ වගේම තමයි YouTube එකට මම එන්න ඉස්සෙල්ලා ගොඩක් YouTubers ලා දැක්කා. චනුත් බ්‍රෝ, හේෂාන් ටෙක්නික්, ඊට පස්සේ බ්ලොගර්ස් ලා ටෙක්නික් channels මේ වගේ ගොඩක් channels දැක්කා. ඉතින් ඒගොල්ලෝ දියුණු වෙලා තියෙන විදිහ, ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉන්කම් එක, ඊට පස්සේ ඒගොල්ලන්ගේ වාහන ගොඩක් මේ වගේ ගොඩක් දේවල් බැලුවා දැක්කා. ඉතින් ඒ නිසා මටත් හිතුණා අපිට පුළුවන් YouTube එකෙන් කාට හරි දෙයක් කියලා දීලා අපිටත් දෙයක් ලබා ගන්න. ඉතින් එහෙම නිසා මමත් YouTube channel එක පටන් ගත්තා. ඉතින් අද වෙනකොට මම subscribe 3000 සීමාවට ළඟා වෙලා ඉන්නවා. ඉතින් තාම පොඩි channel එකක්. නමුත් මට මගේ ගානට මම හිතනවා මම චූටි ගමනක් හරි මේ වෙනකොට ඇවිල්ලා තිනවා කියලා. ඉතින් ඒ වගේම තමයි ඉදිරියට ලොකු ගමනක් යන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ මගෙන් ඕෂධ මල්ලි දෙවනි ප්‍රශ්න විදියට අහලා තියෙන්නේ මගේ YouTube story එක ගැන පොඩි වචන ටිකක් කියන්න කියලා. ඉතින් යාළුවනේ ඇත්තටම YouTube story එක කියන්නේ මම ඉස්සෙල්ලාම කියන YouTube channel එක පටන් ගත්ත අවුරුද්ද. ඉතින් මම YouTube channel එක පටන් ගත්තේ මීට අවුරුදු 2කට කලින්. එහෙම නැත්නම් 2023 අවුරුද්දේදී 2023 ඔක්තෝබර් මාසේ තමයි පටන් ගත්තේ. ඉතින් මේ වෙනකොට අවුරුදු 2කට ලං වෙලා ඉන්නවා. ඉතින් අවුරුදු 2කට මම මේ වෙනකොට subscribe 3000 සීමාවට ලං වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මම YouTube channel එක පටන් ගත්තේ මේ වගේ පිටිපස්සෙන් දින background එකක්වත් ඒ වගේම තමයි මේ වගේ quality cam එකක් තියෙන phone එකක් මට කලින් තිබ්බේ නැහැ. මගේ ඉස්සෙල්ලාම තිබ්බේ Redmi 10A කියන phone එකක්. ඉතින් ඒ phone එකෙන් මම YouTube පටන් ගත්තේ. ඒ වගේම තමයි යාළුවනේ ඒ phone එකෙන් YouTube කරලා camera එක ගොඩාක් quality තිබ්බෙත් නැහැ. ඒ වගේම තමයි පිටිපස්සෙන් පේන background එක මේ වගේ තිබ්බෙත් නැහැ. ඔයගලන්ට ඕන බලන්න පුළුවන් Eiffel Creation YouTube channel එකේ channel එකට ගිහිල්ලා මගේ පළවෙනි වීඩියෝ එක තියෙන්නේ screen recording වීඩියෝ එකක්. ඉතින් ඒ වගේම තමයි ටික කාලයක් කොහොම යද්දි මගේ මේ PC එක තිබ්බේ නැහැ. මගේ මීට කලින් වෙන PC එකක් තිබ්බා. ඒ PC එකෙන් වීඩියෝ 10ක් 20ක් ඒකත් දැරි. කොහොමද වීඩියෝ ගොඩක් ඒ ස්ටේජ් සෙටප් එකක් පිටිපස්සෙන් දීලා මේ වගේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාන්න තිබ්බා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ තමයි මගේ මේ පිටිපස්සෙන් පේන මගේ මේන් PC එක මම ඩිලීට් කරේ. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක ටිකක් ලස්සනට වගේ වීඩියෝ එකකට හොඳට පේන විදිහට හදාගෙන මේ වගේ තැනක ඉඳන් වීඩියෝ කරන්න මම පටන් ගත්තා. ඉතින් ඔය විදිහට තමයි YouTube story එකේ මගේ ස්ටුඩියෝ එක ඊට පස්සේ මගේ background එක audio එක phone එක ඉතින් ඔය වගේ දේවල් ටික හදාගත්තේ. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ ඔය විදිහට තමයි මගේ YouTube story එක පටන් ගත්තේ. ඉතින් ඒ වගේම තමයි subscribe 1000 හරියටම ගන්න මට අවුරුදු 1කමාරක් වගේ සාමාන්‍යයෙන් ගියා. මට මතක විදිහට අවුරුදු 1කමාරක් වගේ ගියා. ඉතින් ඒ වගේම තමයි අවුරුදු 1කමාරක් subscribe 1000 ගන්න ගියාට subscribe 3000ට දැන් ලං වෙලා ඉන්නවා.
600 ගණක් වගේ තියෙනවා දැන් මේ වෙනකොට. ඉතින් ඒ කාලේ අවුරුදු එකහමාරක් විතර ගියා සබ්ස්ක්‍රයිබ් 1000 ගන්න. නමුත් සබ්ස්ක්‍රයිබ් ඉතුරු 1500 වගේ ගන්නම ගියේ මාස 10ක් විතර. එච්චර ගියෙත් නැහැ. ඉතින් ඔය වගේ තමයි YouTube ස්ටෝරි එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ YouTube channel එකක් කරන්න පටන් ගන්න ඉන්නවා නම් ඉක්මනට පටන් අරගෙන YouTube channel එකක් හදාගන්න. තියෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි YouTube එකට අලුතින් එන්න ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් ආදර්ශ මොකක්ද කියලා. ඉතින් ඇත්තටම යාළුවනේ YouTube එක ඇතුළේ ඉන්න පොඩි YouTuber කෙනෙක් විතරයි මම. ඉතින් YouTube එකට එන්න ඉන්න කෙනෙක්ට ආදර්ශයක් එහෙම නැත්නම් උපදෙසක් දෙන්න පුළුවන්. අපිට වැඩිය ලොකු YouTubersලා ගොඩාක් ඉන්නවා. නමුත් මේ වීඩියෝ එක ඇතුලේ මම කතා කරන නිසා මට දෙන්න පුළුවන් ආදර්ශ ගැන කිව්වොත් එහෙනම් ඉතින් මට දෙන්න තියෙන ආදර්ශ තමයි ඇත්තටම යාළුවනේ ඕගොල්ලෝ YouTube channel එක පටන් ගන්න ඉන්නවා නම් අමතක නොකර අදම channel එකක් පටන් ගන්න. ඒ වගේම තමයි හෙට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න මේ විදිහට අඩුම තරමේ සතියකට වීඩියෝ 3ක් හෝ 4ක්වත් අඩුම තරමේ subscribe 1500 2000 යනකම් සතියට වීඩියෝස් 4ක්වත් ඕගොල්ලෝ අප්ලෝඩ් කරගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා අවුරුද්දක් එකමාරක් යද්දි හොඳ output එකක් ගන්න. ඉතින් ඇත්තටම යාළුවනේ YouTube එක ඇතුළට ආපු ගමන් සල්ලි හම්බ කරන්න ඊට පස්සේ ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක් නම් බෑ. ඇත්තටම YouTube එක ඇතුළට ආවහම කොහොමද channel එකක් එක් channel එකක් වගේ නම් monetize කරන්න කොහොමද අවුරුදු 2ක් 3ක්වත් යනවා. tech channel එකක් නම් comedy channel එකක් වගේ නම් කොහොමද අවුරුද්දකට අඩුවෙන් යද්දි subscribe 1000 වගේම තමයි monetization කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට මොකද්ද පුළුවන් category එක ඒක තෝරගන්න. ඊට පස්සේ අදම channel එක පටන් අරන් හෙටම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හොඳ වීඩියෝ එකක්. ඒ වගේම තමයි background එකක් වැඩි music එක quality වෙන්න ඕනේ. මොකද අහන බලනවට වැඩිය මිනිස්සු අහන එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මියුසික් එක ඕගොල්ලෝ quality කරගන්න audio එක quality කරගන්න. ඔහොම ඔයාගේ තියෙන මොකක් හරි ෆෝන් එකකින් පටන් අරගෙන ටිකෙන් ටික ඕගොල්ලෝ කැමරාස් වලට ඊට පස්සේ අනිත් දේවල් වලට background වලට ස්ටුඩියෝස් වලට ඒ වගේ දේවල් බලා ගන්න. ඉතින් ඔය ටික තමයි මට අද වීඩියෝ එකෙන් කියන්න කියලා ඔයසර මල්ලි ආරාධනා කළා තිබ්බි. ඉතින් මම හිතනවා ඔයසර මල්ලි මගෙන් අහපු ප්‍රශ්න තුනටම මම උත්තර දුන්නා කියලා. ඉතින් ඕගලන්ට මගේ තව මොනවයි දැනගන්න තියෙනවා නම් ඔයසර මල්ලිගේ මේ වීඩියෝ එකේම කමෙන්ට් එකක් දාන්න මමත් රිප්ලයි කරන්නම්. ඒ වගේම තමයි මගේ channel එකෙන් උනත් ඕගලන්ට මොකක් හරි කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මගේ වීඩියෝස් වලටත් මම ගැන මොනවයි දැනගන්න තියෙනවා නම්. ඉතින් ඔයසර මල්ලිත් subscribe 1000 complete කරා. ඉතින් ඒකට congratulations. එහෙනම් මම හිතනවා අද මේ ගෙනාව වීඩියෝ එක මම කියපු දේවල් ඔයගොල්ලන්ට වැදගත් වෙන්න කියලා. Hi. ඕෂාට YouTube channel එකත් එක්ක එකතු වෙන මම ඉස්සෙල් යසම් දෙන්නේ YouTube channel එකේ ඕනර් යසින්දු දිල්සඳු. හරි ඉතින් මම මුලින්ම ස්තුති කරන්න ඕන ඖෂධ මල්ලිට මාවත් මේ කොලැබොරේෂන් වීඩියෝ එකට ජොයින් කරගත්තට. ඉතින් thank you ඖෂධ මල්ලි. මගෙන් ප්‍රශ්න 3ක් අහලා තියෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ විදිහට ඖෂධ මල්ලි මගෙන් අහලා තියෙන්නේ අයියා YouTube පටන් ගත්තේ කියලා. ඉතින් මම YouTube පටන් ගත්තේ මම ගොඩක්ම ඒෂියන් ටෙක්නික් නේගේ වීඩියෝ බලනවා. ඉතින් මේ වීඩියෝ බලනකොට මටත් හිතුණා YouTube channel එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම ටෙක්ස් පැත්තට ගොඩක් කැමති නිසා මාත් හිතුවා ටෙක්නික් channel එකක් කරන්න. ඉතින් ඒ විදිහට තමයි මම YouTube පටන් ගත්තේ. ඉතින් දැන් subscribe 1000ක් පන්නලා ඉන්නවා. ඉතින් ඖෂධ මල්ලි මගෙන් දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තිබ්බේ ආයේ YouTube story එකේ ගෙන ආපු ප්‍රශ්න ඒ වගේ ඒවා. ඉතින් මම මුලින්ම නම් YouTube පටන් ගත්තේ ඒවලේ කිව්ව විදිහට. ඉතින් මට මුලින්ම ආපු ප්‍රශ්න ගැන කතා කරොත් ඒ කියන්නේ මට මුලින්ම ෆෝන් එකේ ස්ටෝරේජ් එක ෆුල් වෙන නිසා මට වැඩි වීඩියෝ කරන්න විදියක් නැහැ. ඉතින් මම පොඩි වීඩියෝ තමයි කරන්නේ. ඒ වගේම මගේ වීඩියෝ ක්වොලිටි එක මට මදි. මට අනිත් එක YouTube කරද්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි සල්ලි. ඉතින් අන්න ඒ ප්‍රශ්න වගේ තියෙනවා. ඉතින් මේවා තමයි ඉතින් මට ආපු ප්‍රශ්න ඒ වගේ දේවල් ඉතින් ඖෂධ මල්ලි වගේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙන්නේ අලද YouTube පටන් ගන්න ඉන්න කෙනෙක්ට මොනවද දෙන්න පුළුවන් උපදෙස් කියලා. ඉතින් උපදෙස් ගැන කතා කරලා මට වැඩිය හොඳ උපදෙස් දෙන්න තව කට්ටිය ඉන්නවා. ඉතින් මගේ පැත්තෙන් මම බලුවා ඉතින් ඔයගොල්ලෝ YouTube channel එකක් කරනවා නම් කරන්න හිතන් ඉන්නවා නම් දැන්ම YouTube channel එක පටන් අරගෙන හිතන්න එපා අරයට මේක තියනවා කරන්න අරයට අරක තියෙනවා මට මේක නෑ අනේ කොහොමද කරන්නේ හිතින් එපා. ඔයගොල්ලෝ තියෙන දේෙන් පටන් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ channel එක ටික සාර්ථක වෙවි යනකොට පුළුවන් ඔයගලන්ට හොඳ ප්‍රොෆෙෂනල් YouTube channel එකක් වෙන්න. ඔයගොල්ලෝ කවදා හරි YouTube එකෙන්ම ගොඩ යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මට ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන්නේ.
ඉතින් ආයෙමත් thank you කියන ඕෂධ මල්ලිට මාවත් මේ කොලැබොරේෂන් වීඩියෝ ජොයින් කරගත්තට ඕෂධ මල්ලිගේ වීඩියෝ බලන කට්ටිය ඉන්නවා නම් මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මගේ වීඩියෝ බලන කට්ටිය ඕෂධ මල්ලිගේ වීඩියෝ බලනවා නම් ඕෂධ මල්ලිවත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. Hello guys. ඕෂධ YouTube channel එක කියන collaboration එකත් තුලා ඉන්න මම අයොත් TVG YouTube channel එකේ අයොත් සංජුත. ඉතින් මුලින්ම තෑන්ක් කරන ඕෂධ YouTube channel එකේ ඕෂධ මල්ලිට මට මේ වීඩියෝ එකට invite කරාට. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉතින් එයාට දුන්න පළවෙනි ප්‍රශ්නේ තමයි මම YouTube පටන් ගත්තේ ඇයි කියන එක. ඉතින් ඇත්තටම ඇයි මම YouTube පටන් ගත්තේ? ඉතින් මට මුලින්ම මාර ආසාවක් තිබ්බේ මමම කරන content එකක් තව එක්කෙනෙක්ට බලන්න දෙන්න. ඉතින් ඒත් එක්කම තමයි මම කොරෝනා කාලේ අන්තිම හරිය වගේ මම YouTube channel එක පටන් ගත්තේ. ඉතින් එතකොට මම දාපු පළවෙනි වීඩියෝ එක තමයි ඇත්තටම robotic arm එක. thumbnail එකක්වත් ඇත්තටම මම හැදුවේ නෑ ඒකට. නිකන් තමයි වීඩියෝ එක දැම්මේ. ඉතින් ඒ වගේ බොහොම පොඩි තැනකින් තමයි ඉතින් මම පටන් ගත්තේ. subscribersලා එක්කෙනෙක්වත් කොහොමත් ඉන්නේ නෑ YouTube channel එක පටන් ගත්තී. ඉතින් බින්දුවෙන් තමයි පටන් ගත්තා නිකයි වගේම මාත්. ඉතින් දැන් අද වෙද්දී මගේ YouTube channel එකේ subscribersලා 250කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා මම මේ වීඩියෝ කරන වෙලාවේ. ඉතින් මේක පබ්ලිෂ් කරන වෙලාවේ කොච්චර කිලින්ද කියන්න දන්නේ නැහැ. තව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔක තමයි ඉස්තරේ. එයා මට දුන්නේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මගේ YouTube channel එකේ ස්ටෝරි එක. ඉතින් අර දාපු පළවෙනි වීඩියෝ එකේ robotic arm එකේ පළවෙනි වීඩියෝ එකකින් මම පටන් ගත්තා මගේ YouTube channel එක tech YouTube channel එකක් විදිහට. ඉතින් ටෙක්නොලොජිස් ගැන Arduino ගැන වගේ තමයි මම මුලින්ම පටන් ගත්තේ. ඉතින් ඒක ටික දුරක් මම කරන් ගියා. ඒත් එක්කම ඉතින් යට ලොකු views ප්‍රමාණයක් ඇත්තටම හම්බුනේ නෑ මට. සාමාන්‍යයෙන් views 40 50 වගේ ආසන්න සංඛ්‍යාවක් තමයි මට views හම්බුනේ. ඉතින් ඒකත් එක්ක මම පොඩ්ඩක් වගේ හොඳ කම්පියුටර් එකක් තියෙනවට වෙන්නේ නැති. ඉතින් ඒවත් තියෙනවා මයික් එකකුත් තියෙනවා. ඒත් එක්ක මම පටන් ගත්තා ගේමින් ෆීල්ඩ් එක. ඉතින් කම්පියුටර් එකකුත් තියෙන එකේ හොඳ ගේම්ස් ගහන්න පුළුවන් මට. ඒකත් එක්ක මම හිතුවා ගේමින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න. ඉතින් ඊට පස්සේ මම YouTube channel එකේ නම වෙනස් කරනවා අයොත් ගේමින් විදිහට. ඉතින් ගේමින් ෆීල්ඩ් එකේ ටික කාලයක් ඉඳලා ඔහම සාමාන්‍ය Forza Horizon වගේ ගේම්ස් මම දාන්න පටන් ගත්තා. ඒත් එක්ක ඊට පස්සේ මම පටන් ගත්තා ලයිව් ස්ට්‍රීමින් කරන්න. ඇත්තට මේක මගේ YouTube channel එකේ ටිකක් සක්සස් වුණා. ගොඩක් ලයිව් ස්ට්‍රීමින් වලට සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් හිටියා. ඉතින් සාමාන්‍යයෙන් Forza Horizon වගේ ගේම් වලට සමහරක් ඒවා views 300 ගියා. ඉතින් ඒත් එක්ක මම හිතුවා දිගටම ගේමින් ෆීල්ඩ් එකේ ඉන්න. ඉතින් ඊට පස්සේ මට ඕන වුණා vlog එහෙමත් කරන්න. ඉතින් දැන් vlog කරන්න මම වෙනම YouTube channel එකක් කරන්න තමයි හිතන් හිටියේ. හැබැයි ඇත්තටම අර YouTube channels numbers verification කරන්න බැරි ප්‍රශ්නෙත් එක්ක මම හිතුවා මගේ මේ channel එකේම vlogs උත් කරන්න. ඉතින් ඒත් එක්කම මම හිතුවා මගේ YouTube channel එකේ නම වෙනස් කරන්න ගේමින් සහ vlogs සහ අර ටෙක් පැත්තත් ටිකක් කවර් කරන්න බලාපොරොත්තු වුණා මම. ඉතින් ඒක නිසා තමයි ChatGPT එකේ උදව් ඇතිව මම මගේ YouTube channel එකේ නම වෙනස් කරා අයොත් TVG විදිහට. ඒකේ තේරුම තමයි අයොත් ටෙක් vlog gaming කියන එක. ඉතින් මේ විදිහට තමයි මගේ YouTube channel එකේ ස්ටෝරි එක වෙන්නේ. දැනටත් ඉතින් live streaming කරන් යනවා. අදත් මම live stream එකක් කරනවා house. ඉතින් ගොඩක්ම කරන්නේ Forza Horizon ඊට අමතරව තව පොඩි ගේම්ස් එහෙමත් මම live streaming කරනවා. ඉතින් එයා මට දුන්න තුන්වෙනි ප්‍රශ්නේ තමයි අලුතින් YouTube channel එක පටන් ගන්න කෙනෙක්ට මොකද්ද මට කියන්න තියෙන්නේ කියලා. ඉතින් අලුතින් YouTube channel එක පටන් ගන්න කෙනෙක්ට මට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් පටන් ගන්න. ඔයාට පුළුවන් දේෙන් ඔයා පටන් ගන්න. ඔයාට පුළුවන් ඔයාට හොඳ සම්පත් තියෙන හැටියට ඔයා කැමති ෆීල්ඩ් එකකින් ඔයා මුලින්ම පටන් ගන්න. ඉතින් අනිවාර්යෙන් හොඳ content creation එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ editing softwares වගේ දේවල් නම් ඉතින් පස්සෙත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් CapCut වගේම පටන් ගන්න පුළුවන් ඔයාට. ඉතින් මේ විදිහට පටන් අරගෙන edit කරලා හොඳට thumbnails හදලා hashtags එක අනිවාර්යෙන් දාන්න. එතකොට කවුරු කෙනෙක් search කරාම වගේ වීඩියෝ එකකට එනවා. ඉතින් මේ විදිහට පටන් අරන් ටික ඉස්සරහට යන්න ඕනේ. ඉතින් subscribersලා ගන්න ඕනේ අනිවාර්යෙන්, share කරන්න අනිවාර්යෙන්, යාළුවන්ට කියන්න share කරන්න කියලා. ඉතින් මේ විදිහට වඩ පුළුවන්. ඉතින් ටික subscribersලා වැඩි කරගෙන අනිවාර්යෙන් වගේ targets වල යන්න පුළුවන්. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන ප්‍රධාන විශේෂම අලුතින් YouTube channel එකක් පටන් ගන්න කෙනෙක්ට. ඉතින් එහෙනම් ඔයසටික් YouTube channel එකටත් ජය මේවා කියලා ප්‍රාර්ථනා කරන ගම මම කතාව මෙතනින් අවසන් කරනවා. එහෙනම් හැමෝටම thank you.
ඉතින් මම හිතනවා මේ කොලැබොරේෂන් එකෙන් ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මේ YouTubeස්ලා මේ ප්‍රශ්න තුනට හරියට උත්තර දෙන්න ඇති කියලා මම හිතනවා. ඒ තරන්නේ මම YouTubeස්ලා තුන් දෙනාගේම links ටික description එකේ වගේම පළවෙනි pin comment එකේ දාලා තියෙනවා. ඔයාලට ඕන නම් කියලා බලන්න පුළුවන්. මතක් කරලා මේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ගොඩක් valuable content තමයි මේ YouTube channel එකෙන් දෙන්නේ. ඒ නිසා මතක් කරලා subscribe කරලා තියාගන්න. ඒතරනේ මම මේ YouTube වල ගොඩක් thanks කරනවා. මොකද මාත් එක්ක මේ collaboration වීඩියෝ කරන්න එකතු වුණාට. ඉතින් thank you ඔයාලා අයියේ හැමෝටම. anything අතර ගිහිල්ලා නම් මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම වෙනම් සුබම දවසක්.